කවුද කවුද මන්දිරන්නේ ආරාධනාවකින් තොරව ආදරෙලා ගියේ මට හිතන්නේ කවුද මුගේ පිළිට ඉස්සරවත් හැකි ජාතය අපේ ආලක ගොන්දාව රටෙල්ලකට දෙවිදානි වාරකන් කාපීච නිසා මේ සෙන්ට ලිස්ට් එකක් තියෙනවා කියලා ඔසේ හිතුවා ඒක ආපීච ලගරත්තේ සර් නෑ මං හිතන්නේ මේ මේස් නෙමෙයි මේස මේ රටේ ඉඳලා ආවේ මේ ළඟදී නෑ මේසන්න තමයි මෙතුමා මේ රට හිටියේ මෙතුමා මේ එහෙම හොටල් එකට යන්න විදිහක් නෑ මොකද අපි දන්නවා ඒක කියන්නේ සෙන්නේ මේසන්න තමයි මේසගෙන නම් රවිත සංජුන නේද ඔව් රවිත සංජුන තමයි 1998 24 නේද ඔව් ඒක තමයි ඇඩ්‍රස් එක සර් කලල් දකුණු රෝඩ් එකට නේද? ඔව් ඒක එක තමයි පන්තිවල. ඔව් සර් මේ සර් දෙසැම්බර් මාසෙ ඉඳලා මේ සර් ඇවිල්ලා තියෙන රටවල දෙසැම්බර් 9 හරි 10 හරි. ඒ මාසෙ එක දිගටම මේ සර් තමයි අපේ හොටල් එකට ඉස්ස දිගටම ආපු කස්ටමර්. ඒක විදිහක් නෑ කියලා. ඒක නාම ගමම මේ බෙඩින්ගේ වැඩසට්ට තමයි මේ හැමතැනම ගියේ. ඔව් ඒක මෙගාඩියක්වත් නෑ නිවාඩුවක් තිබ්බේ නෑ. දැන් සර් කොන්න නමන්සේ යන්නේ නම හරිද කියලා අහන්නසේ. මේ හරි නම හරි අපි දන්නවා මේ. නෑ සර්. මේ සර් ආවේ කොටමිස් කෙනෙක් එක්ක. ඒ කොටමිස් එක්ක තමයි සර් අමතිස්තම ආවේ. නෑ සර් මේ වගේ වෙලාවක තමයි කතා කරන්න ඕන. මේ රවිත් සංජුර සර් නේද මේ? මුදු රවිත් සංජුර සර් තමයි. ඒක තමයි ආවේ හැබැයි මේ කිස් එක්ක නෙවෙයි. මේ මිසික නෙමෙයි අවුපස්ෙන් හරි මේ නෑ නේ මේ මිසික ඔය මිසික තමයි ලේක ඒ මිසික හරි ඒ මිසික තමයි අය කොහොමද මේ නේ අනෝගත් දෙන්නේ අඳුර ගන්න බෑ සර් ඉතින් වෙනස්ලානේ පොඩ්ඩක් නැගිටින්න බලන්න මිස්. සර්වි ගන්න විසඳන්න මට හිතා ගන්න පුළුවන්. සර් පොඩ්ඩක් නැගිටින්න. අනේ යාර තමයි දෙවිපිටයි. අසෝත්ලට ගොඩි. සර් තමයි ආලක මම දවස් එකක වැඩිම මාර කරන කවුරු සර්. ඉතින් අපේ හොටෙල් එකේ ඒ ආපොහොඳම කස්ටමර් විදිහට අපි සර්ට මේ ගිෆ්ට් එක දෙන්නම්. හරියනේ අප්පුණිය ගහලා මේ ගිෆ්ට් එක ගන්නවා.